ආයිබුවන් යාළුවනේ විශ්වවිද්‍ය අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හිතන්නකෝ මෙහෙම. ඔයාලා උදේ නැගිටිනවා, ෆෝන් එක අතට ගන්නවා, ඒත් කිසිම දෙයක් වැඩ නැහැ. WhatsApp, Facebook, Instagram, YouTube මුකුත්ම නැහැ. Wi-Fi signal නැහැ. Mobile data on වෙන්නේ නැහැ. මුළු දවසකටම මුළු ලංකාවටම මුළු ලෝකෙටම ඉන්ටර්නෙට් සම්පූර්ණයෙන්ම නැති වෙලා. නිකමට හිතුවත් බය හිතනව නේද? අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම එහෙම වුණොත් අපේ ජීවිතවලට අපේ රටට මුළු ලෝකෙටම මොන වගේ බලපෑමක් ඇති වෙයිද කියලා. උදෑසන අවුල. ඊතම් දවස පටන් ගන්නේ ලොකු අවුලකින්. උදේම යවන good morning message එක යන්නේ නැහැ. ඔෆිස් ගෲප් එකේ වැදගත් පණිවිඩ බලන්න විදියක් නැහැ. හදිසියකට කෙනෙක්ට කතා කරන්න ඕන වුණොත් ලෑන්ඩ්ලයින් ෆෝන් එකක් මතක් වෙන්නේ එතකොට තමයි. ඒත් ගොඩක් අය ළඟ දැන් ලෑන්ඩ්ලයින් නැහනේ. එතකොට අපිට සිද්ධ වෙනවා පරණ කාලේ වගේ අල්ලපු ගෙදරට ගිහින් හරි තොරතුරක් දැනගන්න. ලෝකෙ මොකද වෙන්නේ, රටේ මොකද වෙන්නේ කියලා දැනගන්න ක්‍රමයක් නැති වෙනවා. නිවුස් වෙබ්සයිට්ස්, Facebook pages, Twitter මේ හැමදේම නැවතිලා. අපිට ඉතුරු වෙන්නේ රේඩියෝ වයි ටීවී එකයි විතරයි. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම තොරතුරු අතින් අන්ධකාර යුගයකට යනවා. ආර්ථිකය සහ ඉදිනදා වැඩ. සංනිවේදනය විතරක් නෙවෙයි. රටක ආර්ථිකයේ කුඳුනා රට්ටි වෙලා තියෙනෙත් අන්තර්ජාලය. බැංකු පද්ධතිය ගැන හිතන්න. ATM එකකින් සල්ලි ගන්න බෑ. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වැඩ කරන්නේ නැහැ. මොකද මේ මැෂින් ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ ඉන්ටර්නෙට් හරහා. ඔන්ලයින් බැංකින් ගැන හිතන්නවත් එපා. කඩේකට ගිහින් බඩුවක් ගන්න සල්ලි අතේ තියන්නම ඕනි. ගොඩක් ඔෆිස් වල වැඩ එදාට සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඊමේල් යවන්න බෑ, Zoom මීටින් නැහැ, ක්ලවුඩ් එකේ තියෙන ෆයිල්ස් ගන්න බෑ. කොටස් වෙළඳ පොළ කඩාගෙන වැටෙනවා. ජාත්‍යන්තර වෙළඳාම නතර වෙනවා. අපි හැමදාම පාවිච්චි කරන Uber, Pickme වගේ සේවාවන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. රියදුරෙක් හොයාගන්නවත්, ගමනක් යන වාහනයක් වෙන් කරගන්නවත් බැරි වෙනවා. ඔන්ලයින් බඩු ඕඩර් කරන එක, කෑම ගෙන්න ගන්න එක හීනයක් විතරක් වෙනවා. සමාජ ජීවිතය සහ විනෝදය. ඉතින් ඔෆිස් එකේ වැඩක් නැහැ. යාළුවොත් එක්ක chat කරන්නත් බෑ. එතකොට අපි මොකද කරන්නේ? Netflix, YouTube, Spotify වගේ දේවල් නැති නිසා අපිට ඩවුන්ලෝඩ් කරගත්ත ෆිල්ම් එකක් සින්දුවක් අරන වෙන බලන්න දෙයක්, අහන්න දෙයක් නැතිව යනවා. ගේම් ගහන අයටත් ඔන්ලයින් මල්ටිප්ලේ ගහන්න බැරි වෙනවා. ඒත් මේකේ හොඳ පැත්තකුත් තියන්න පුළුවන්. සමහර විට අපි අවුරුදු ගානකින් කතා කරපු නැතුව අපේ ගෙදර අයත් එක්ක කතා කරන්න පටන් ගනී. පොතක් කියවන්න, ගෙදර අයත් එක්ක එකතු වෙලා මොනවා හරි ක්‍රීඩාවක් කරන්න අපිට කාලය ලැබෙයි. Google Maps නැති නිසා පාරවල් අහගෙන බෝඩ් දිහා බලාගෙන තමයි ගමන් විමන් යන්න වෙන්නේ. සමහර විට ඒකින් අපි අවර පරිසරය ගැන තවත් හොඳින් දැනගන්න ඉඩ තියෙනවා. තිරේ පිටුපස්සේ තියන තුර. මේ අපි කතා කරේ අපිට කිලින්ම පේන දේවල් ගැන විතරයි. නමුත් තිරේ පිටුපස්ස මීට වඩා ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ගුවන් ගමන් පාලනය, දුම්රිය සංඥා පද්ධතිය, රෝහල්වල රෝගීන්ගේ දත්ත පද්ධතිය, විදුලි බල පද්ධතිය පාලනය වගේ රටක අත්‍යවශ්‍ය සේවාවන් බොහොමයක් අද රඳා පවතින්නේ අන්තර්ජාලය මත. මේවා නැවතුනොත් ඇතිවන තත්ත්වය හිතා ගන්නවත් අමාරුයි. ඒකින් රටේ ආරක්ෂාවට පවා විශාල තර්ජනයක් එල්ලවෙන්න පුළුවන්. ඉතින් එක දවසකට ඉන්ටර්නෙට් නැති වෙනවා කියන්නේ නිකම් WhatsApp එක නැති වෙනවා කියන එක නෙමෙයි. ඒකින් අපේ සංනිවේදනය, ආර්ථිකය, ආරක්ෂාව සහ එදිනෙදා ජීවිතයේ හැම අංශයක්ම අඩපණ කරන්න පුළුවන්. අන්තර්ජාලය කියන්නේ අද වෙනකොට අපේ ජීවිතවලින් වෙන් කරන්න බැරිම අංගයක් වෙලා තියෙනවා. ඔයාලා මොකද හිතන්නේ? ඔයාලට ඉන්ටර්නෙට් නැතුවම බැරිම ඇප් එක මොකද්ද? එක දවසක් ඉන්ටර්නෙට් නැතුව ඔයාලට ඉන්න පුළුවන්ද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න විශ්වවිද්‍ය අපිව subscribe කරන්න. අමතක නොකර bell icon එකට ක්ලික් කරන්න. එනල් තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.